අම්මා කෑම හදලා දෙනවනේ රහට. හරිද? ඒ වුණා දැන් රහයි කියලා එහෙම කියවෙන්නේ නැහැ නේද? අම්මාගේ නිකන් කෑම හදලා දුන්නා බත් ටික කාලා අම්මේ හරි රහයි කෑම කියනවාද එහෙම? නැහැ. කවදාද දවසක තව අවුරුදු ගාණක් ගිහිල්ලි වෙලා වෙන ගෑනු කෙනෙක්ගෙන් කෑම කාපු දවසට තමයි තේරෙන්නේ අම්මෝ අම්මා හදන කෑම එක මොනතරම් රසයිද කියලා. ඔයා දන්නවද දිවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. රස්සාව දිව. දිවෙන් තමයි රස්සාව කරන්නේ. ඒගොල්ලෝ දිව ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඔයාගේ දිව ඇදලා ගෙදර ගිහිල්ලා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියෙන් බලන්න. එතකොට කැතට පෙනේ කවන්නේ. හොඳට දිව දිහා බැලුවාම ඔයාට පෙනෙයි මේක පොඩි පොඩි කඩතුළු ගොඩකින් හැදිලා තියෙන්නේ කියලා. දිව හැදිලා තියෙන්නේ පොඩි කඩතුළු ගොඩකින් කියලා පෙනේ. ඒක දකින්න නම් කරන්න ඕනේ දිව හොඳට ඇදලා බලන්න. මෙහෙට ඇදලා නෙවෙයි නිකන් ඇදලා බලන්න. එතකොට පෙනේ. හරිද? මේ දිවේ හරස් කඩක් අරගෙන බැලුවොත් දිවේ තියෙන මෙන්න මෙහෙම වගේ කැදලි ගොඩක්. මතු පිට තියෙන්නේ සුමට පුෂ්ඨයක් නෙවෙයි. මතු පිට තියෙන්නේ කැදලි ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. මේ අතරේ කෙල නෑවිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔයාගේ දිව අරගෙන ඉවල මෙහෙම තද කරොත් කෙල බෝලයක් එළියට එනවා. ඔයාගේ නෙවෙයි. ඉතින් කාගෙත් එහෙම තමයි තියෙන්නේ. හරිද? හේතුව මේ අතර පරතරේ මොනවද පිරලා තියෙන්නේ? කෙල පිරලා තියෙන්නේ. හරිද? රසාංකුර කියන ඒවා තියෙන්නේ මේ මතු පිට පුෂ්ඨේ නෙවෙයි. රසාංකුර තියෙන්නේ මෙන්න මේ බිත්තිවල. මේවට කියනවා දිවේ තියෙන පිටිකා. මේ පැත්ත වැරදි ඈ. එළිය පැත්තට කොයිද මේ පැත්තට තියෙන්නේ මේ කාණුවනේ හරිද ඇතුල් පැත්තට තියෙන්නේ හරිද මේව තමයි රසාංකුර රසාංකුර ওই විදිහට තියෙන මේ කාණුවේ තියෙන්නේ රසාංකුරයක් මෙන්න මේ වගේ හරි රසාංකුරයක තියෙනවා සෛල වර්ග දෙකක් එක වර්ගයක් තමයි සංවේදී සෛල සංවේදී සෛල ගොඩක් නැහැ කීපයක් තමයි තියෙන්නේ ඒවයි මේ කෙලවර ප්‍රසර තියෙනවා මෙහෙම මේවා ශුද්‍ර අංගුලිකා වගේ ප්‍රසර හැබැයි ශුද්‍ර අංගුලිකා වලට වඩා මේක කෙට්ටුයි හීනියට යන්නේ ප්‍රසර මගින් කරලා තියෙන්නේ පුෂ්ටික ශේෂ්ඨඵලයේ වැඩි කරනවා මතු පිට මේ අතර තියෙනවා ආධාරක සෛල ඒවේ අර ප්‍රසර හම්බෙන්නේ ආධාරක සෛල තියෙන අතර මැද සංවේදී සෛල වලට ස්නායු ප්‍රතාණයන් සම්බන්ධ වෙනවා මේ විදිහට සෛලයේ තුලට ස්නායු විහිදිලා තියෙනවා සංවේදී සෛල තුලට දැන් මේ මත තියෙනවා මොනවද ශ්ලේෂ්මලය හැම වෙලාවෙම කෙල ස්තරයක් මේ මත තියෙනවා දැන් කොහොමද වෙන්නේ රස හඳුනා ගැනීම කරන්නේ කොහොමද දැන් ඔයා සූකිරි කැටයක් අරගෙන ඉවරලා දිවේ මෙහෙම ගාවල ගන්නවා ගාවල ගත්තොත් ඔයා රස දැනෙන්නේද මෙහෙම දිව අරගෙන ටක් ගාලා ගාවල ගන්නවා සූකිරි කැටේ රස දැනෙනවද නෑනේ කොහොමද රස බලන්න ඕන සූකිරි කැටේ අරගෙන රස බලන්න ඕනේ nice මොකක්ද රස බලනවා කියලා කරන්නේ රස බලනවා කියලා කරන්නේ අර රස ආහාරයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොකක් කරනවද දිය කරනවා මොනවද දිය කරන්නේ කෙලවල කේටේ දිය කරනවා. දිය කරලි වෙලා දිය කරොත් තමයි මේ සෛල තුලට මොකක් වෙන්නේද? අවශෝෂණය කරගන්න පුළුවන්. මේ කේටේ රසායනික ද්‍රව්‍ය දිය වුණාම මේ සූකිරි වල තියෙන මේ ග්ලූකෝස් ටික හරිද එහෙම නැත්නම් සුක්‍රෝස් ටික දිය වුණාට පස්සේ ඒව මේ සෛල වලට ගමන් කරනවා. ඔය තියෙන අපි ප්‍රධාන රසායනික ද්‍රව්‍ය විදිහට ග්ලූකෝස් සුක්‍රෝස් කතා කරාට ඔකේ තියෙනවා තව රස සදා හේතු වෙන තව රසායනික ද්‍රව්‍ය. අන්න ඒවා මේක ඇතුළට ගමන් කරනවා. ගමන් කරාම තමයි මේ සෛල මොකක් වෙන්නේද? උත්තේජනය වෙන්නේ. එන රසායනික ද්‍රව්‍ය අණුව මේගොල්ලෝ උත්තේජනය වෙනව නෙවෙයි. මේගොල්ලෝ උත්තේජනය වෙන්නේ නිශ්චිත රසායනික ද්‍රව්‍යයකට විතරයි. ඒ කියන්නේ දැන් ඔයා කන ආහාරයේ තියෙනවා නේද රස වර්ග කීපයක්. ප්‍රධාන වශයෙන් රස වර්ග තියෙන්නේ 5යි. මොනවද ප්‍රධාන රස වර්ග 5? ඔයාට දැනලා තියෙන රස ටික කියන්න බලන්න. ලුණු රස, ඒ කියන්නේ ලවණ රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස. ජීවිතේ නිකන් රස දැනලා නැහැ වගේනේ මන් දිහා බලමින් ඉන්නේ. රස කියන්නේ මොනවද ඊළඟට? උමාමි රස. ආයේ කලුතෙන් ආයේ ගණන් ගන්න. ඒ කලුතෙන් ආපු රස. උමාමි රස කියලා කියන්නේ අර මේ තක්කාලි වල වගේ තියෙන අර සේවරි වගේ රහක් තියෙන අන්න ඒකට තමයි ඔය කියන්නේ. හරිද? රස වර්ග පහක් තියෙනවා. මොනවද රස වර්ග පහ? ලුණු රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, උමාමි රස. මේ රස වලට හේතු වෙන රසායනික ද්‍රව්‍යයක් තියෙනවනේ. ලුණු රසට හේතු රසායනික ද්‍රව්‍යයක් තියෙනවනේ. පැණි රසට හේතු රසායනික ද්‍රව්‍යයක් තියෙනවනේ. එතකොට මං කිව්ව කතාව මෙච්චරයි ඉස්සෙල්ලා කිව්වේ. මේ රසාංකුරයේ තියෙන මේ සංවේදී සෛලයට ලුණු රසාවහම එක විදියකට උත්තේජනය වෙනවා. පැණි රසාවහම එක විදියකට උත්තේජනය වෙනවා. තිත්ත රසාවහම එක විදියකට උත්තේජනය වෙනවා නෙවෙයි. එහෙම නෙවෙයි වෙන්නේ. වෙන්නේ මොකද්ද? මේ රසාංකුරේ ලේබල් කරලා තියෙනවා මෙයාට හඳුන ගන්න පුළුවන් පැණි රස විතරයි. එතකොට අපේ දිවේ තියෙනවා රසාංකුර වර්ග කීයක්ද? වර්ග 5ක් තියෙනවා. එතකොට ලුණු රස රසාංකුර හැම එකටම ගියාට හඳුනගන්නේ නිශ්චිතව ලුණු රස හඳුන ගන්න රසාංකුරයක් තියෙනවා. එක වර්ගයකින් කීපයක් තියෙනවා. ගණනාවක් තියෙනවා. 100 ගණනක් තියෙනවා.
හරිද? එතකොට මේ ලුණු රස සඳහා දැන් මෙයා ලුණු රස නම් අඳුරගන්නේ මෙයාට අනිත් පැණි රසට හේතු වෙන රසායනික ද්‍රව්‍ය ආවට වැඩක් නැහැ. මෙයා ඒක හඳුනගන්නේ නැහැ. අනිත් වෙන රසවල් වර්ග හතරටම අදාළව රසායනික ද්‍රව්‍ය ආවට මෙයා හඳුනගන්නේ නැහැ. මෙයා හඳුනගන්නේ ලුණු රස නම් ලුණු රස විතරයි. ආහාරයක තියෙනවා නම් ලුණු රසයි, පැණි රසයි, මේ ඇඹුලයි, උමාමි එකයි ඔය හතරම තියෙන ආහාරයක් යවා කියන. මොකක් හරි ඩෙවල් එකක් හදලා කරනවා. ඉතින් ඕකේ තියෙනවනේ පැණි රස ගතියකුත් තියෙනවා, සේවරියකුත් තියෙනවා, පොඩි ඇඹුලකුත් තියෙනවා. හරිද? ලුණු තියෙනවා. ඉතින් කොහොමද කෑම දානවනේ. එතකොට ඔය කෑම කෑවහම මොකද වෙන්නේ? ඒවේ තියෙන ලුණු රසට හේතු වෙන රසායනික ද්‍රව්‍ය මෙයා හඳුනා ගන්නවා. ඒවේ තියෙන පැණි රසට හේතු වෙන රසායනික ද්‍රව්‍ය වෙන රසාංකුරයක් හඳුනා ගන්නවා. ඔය විදිහට රසාංකුර වර්ග 4කින් ඔය රස වර්ග 4 හඳුනා ගන්නවා. ඊට පස්සේ අර ඒ එකතු වෙච්ච තොරතුර තමයි අපේ මොළයට යවන්නේ. මේගොල්ලෝ වෙන වෙනම හඳුනා ගන්නවා. හඳුනාගෙන ඉවරලා යවනවා මොළයට. මොළේ තමයි ওই ටික ඔක්කොම එකතු කරලි වෙලා අර පැණි රසයි, ඇඹුල් රසයි, මාමි රසයි, ලුණු රසයි කියන මේ සෙට් එක එකතු කරපු වෙනමම රහක් ගන්න. ඒක කරන්නේ මොළේ. මොළේ තමයි මේ ටික ඔක්කොම එකතු කරලා සංජානනය කරන්නේ. සංජානනය කරලා මේ අමුතුම රසක් හදලා ගන්නවා. එහෙනම් රසකාරක කියන්නේ මොනවද? රසකාරක කියලා කියන්නේ මෙන්න මේ කියන රස වර්ග උත්තේජනය කියන්නේ මේ වගේ මේ රස වලට අදාළ කරන රසාංකුර උත්තේජනය කරන්න පුළුවන් රසායනික සංයෝග වලට කියනවා මොනවා කියලාද? රසකාරක කියලා. ඔයාට පුළුවන් අනාගතයේදී හොඳ රසකාරකයක් හදන්න. ඇඟට හිත කර හොඳ රසකාරකයක් හදන්න. ඒකේ තියෙන්න ඕනේ ආහාර. ඒකේ තියෙන ඕනේ කෙමිකල්ස් ටික. මොනවද කරන්න ඕනේ? ඔයා හොයා ගන්න ඕනේ මිනිස්සුන්ට ප්‍රණීතම රසය මොකක්ද කියලා. මේ ප්‍රණීතම රසය කියලා කියන්නේ මේකෙන් ලුණු රසට හේතු වන රසාංකුර කොච්චරක් උත්තේජනය වෙන්න ඕනද? පැණි රසට හේතු වන රසාංකුර කොච්චරක් උත්තේජනය වෙන්න ඕනද? ඒ අනුව මෙන්න මේ જાතියේ රසාංකුර වර්ග පහේ කොච්චර උත්තේජනය වුණොත්ද මිනිස්සුන්ට ප්‍රණීතයි කියන රහ දැනෙන්නේ කියලා ඔයා හොයන්න ඕනේ. හොයලා ඊට පස්සේ ඔයා කෙමිකල්ස් එකතු කරලා ද්‍රාවණයක් හදන්න ඕනේ. ඔය කියන රස වර්ග ටික ඔය කියන රස වර්ග වලට හේතු වන රසාංකුර මොකක් කරගන්න පුළුවන් වෙන විදිහද? උත්තේජනය කරගන්න පුළුවන් විදිහ. අන්න ඊට පස්සේ ඒක දානවා ආහාර වලට දැම්මහම ඕනම ආහාරයක් මොනවා වගේද? චිකන් රසයි. ඕනම ආහාරයක් එතකොට අර රස පිනා යන රසය එනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා පාඩමේ මුලදිම කතා කරගත්ත මොකක් කියලාද? සංවේදී ප්‍රතිග්‍රාහක මොකක් වෙනවා කිව්වද? 4 6 5 වෙනිට කිව්ව කාරණා මොකද්ද? අනුවර්තනය වේ කියලා එකක් ඉගෙන ගත්තා නේද? අනුවර්තනය වේ කියලා. එහෙනම් මතක තියාගන්න. ඔයාට සිද්ධ වෙනවා ඔය හදන රසායනික මේ රසකාරකය මොකක් කරන්නද? අවුරුදු කීපයකට සැරයක් වෙනස් කරා. ඕකේ. ඒකම රසකාරකයේ දිගට දී දෙන හිටියොත් ඒක ෆේල්. ඊට පස්සේ ඒක මිනිස්සු ගන්නෙ නැහැ. හේතුව ඒ රසට මිනිස්සු හුරු වුණාට පස්සේ ඒකෙන් කිල් එකක් එන්නේ නැහැ. හරිද? ඒක දිගට එන්න නම් මොකක් වෙනවද? වෙනස් වෙන්න ඕන. ඒ නිසා තමයි සමහරක් වෙලාවට අම්මා කෑම හදලා දෙනවනේ රහට. හරිද? ඒ වුණාට රහයි කියලා එහෙම කියවෙන්නේ නැහැ නේද? අම්මාගේ නිකන් කෑම හදලා දුන්නා බත් ටික කාලා අම්මේ හරි රහයි කෑම කියනවාද එහෙම? නැහැ. කවදාද දවසක තව අවුරුදු ගාණක් ගිහිල්ලි වෙලා වෙන ගෑනු කෙනෙක්ගෙන් කෑම කාපු දවසට තමයි තේරෙන්නේ අම්මෝ අම්මා හදන කෑම එක මොනතරම් රසයිද කියලා. හරිද? හේතුව මොකද? අර දිව අනුවර්තනය වෙලා තියෙන රසට. එතන මොකක් වෙන්නේ නැද්ද? ඒක දැනෙන්නේ නැහැ. විශේෂ කරලා අපිට දැනෙන්නේ නැහැ. හැබැයි වෙන එකක් එක කම්පෙයාර් වෙනකොට ටක් ගාලා මතක් වෙනවා අරක කොච්චර රහද කියලා. පැහැදිලි කියන්නේ එනවන රසාංකුරයක් වැඩ කරන්නේ කොහොමද? රස සඳහා හේතු වන රසායනික ද්‍රව්‍ය කේටේදිය වෙලා මේ සංවේදී සෛල තුළට විසරණය වුණාම ඒ සෛල උත්තේජනය වෙනවා. රස වර්ග ටික හඳුනගන්නේ මේ එක එක රස වලට වෙන වෙනම රසාංකුර තියෙනවා. රසාංකුර වර්ග 5ක් තියෙනවා. ඒ එක ගානේ නෙවෙයි රසාංකුර වර්ග 5ක් තියෙනවා දිව පුරා. ඒවට නිශ්චිත පිහිටීමකුත් තියෙනවා. ඕක කැම්පස් එකේ ප්‍රැක්ටිකල් එකක් විතර අපිට කරන්න තිබුණා. අපිට තුන රස වර්ග 5 වෙන වෙනම නිකන් පොඩි මේ භාජන වලට දාලා හදලා තිබුණා. අපිට දුන්නා අර මේ එකක් කනහරන හරිද? මේ එකක් දීලා කිව්වා ඒ එකක් නෙවෙයි එක්කෙනෙක්ට 5 ගානේ දුන්නා. එක්කෙන්ට 5 ගානේ දීලා කිව්වා අපිට තියෙන අර කිය අර කොටන් බඩ් එක ඔබලා හරිද දිවේ තැන් තැන් වල තිය බලන්න. රසය කොතනද දැනෙන්නේ කියලා. පැණි රස ද්‍රාවණයේ එබුවා දිවේ මේක තිය බලනවා කොතනද පැණි රස වැඩිපුර දැනෙන්නේ කියලා. හරිද? ඒ අනුව හොයා ගන්නවා පැණි රස සඳහා සංවේදී රසාංකුර වැඩිපුර තියෙන්නේ කොතනද කියලා. දිවේ හැමතැනකම තියෙන පුළුවන් වැඩිපුර තියෙන ස්ථානය කොතනද කියලා. ඒ අනුව තමයි මේ දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අම්මා හොද්දේ ලුණු බලන්නේ කොහොමද? මොකද කරන්නේ? දිව ඇදලා මෙහෙම දා ගන්නවද? නෑ නේද? මේ අතර පොඩ්ඩක් අරගෙන මේ දිවේ කෙලවරින් නේද බලන්නේ. ලුණු රස, පැණි රස කියන දෙකම බලන්නේ දිවේ අග කෙලවරින්. ඇඹුල් රස දැනෙන්නේ වැඩිපුරම කොහෙද? දිවේ දෙපැත්තට. ඔය අර අධික ඇඹුල් රස ටොපි වර්ග තියෙන්නේ. මොනවද අර කොණ්ඩේ හදාගන්නේ ගහිලා යන්නේ. යන්නේ වගේ මේ ටොපියක් අරගෙන කනකොට වැඩිපුරම දැනෙන්නේ කොහෙද? මේ දෙපැත්තට දැනෙන්නේ. හේතුව මේ දෙපැත්තේ තමයි මොකක් වෙන්නේද? ඇඹුලට සංවේදී ප්‍රතිග්‍රාහක තියෙන. ඔය පරණ කතාවක් තියෙනව නේද? උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා. වර්තමාන බෙහෙත් වලට නෙමෙයි ඕක කිව්වේ. ඕක කිව්වේ ඉස්සර බෙහෙත් වලට. ඉස්සර බෙහෙත් මොනවද? කල්ක කසායනේ තියෙන්නේ. ඕක ඔක්කොම මොන රහයිද? තිත්ත රහයි. තිත්ත රසට හේතු වෙන රසාංකුර කොහෙද තියෙන්නේ? අන්න දිවේ මුල. හරිද? දිවේ මුල විතරක් නෙමෙයි මේ ග්‍රසනිකාවේ උගුරෙත් තියෙනවා. හරිද? ඒ නිසා තමයි මේ උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා. ඒ තිත්ත කොහොම හරි දැනෙන උගුරේ දිවේ අග කෙලවර ගෑවුණා නම් දැනෙනවා. පැණි රස බෙහෙතක් බිව්වොත් ඒක අදාළ වෙන්නේ නැහැ.
තිත් රසයකට තමයි ඒක අදාළ. ඔන්න දැන් හොඳට විද්‍යාව ඉගෙන ගත්ත දුවෙකුට හරි පුතෙකුට හරි පුළුවන් අනාගතයේදී මොකක් හදන්නද? රසනහර පිනා යන රසකාරකයක් හදාගන්න. එහෙම හදාගෙන ඉවරලා අවුරුද්දක් විකුණ ගත්තා නම් ලෝකේ පුරා ඇති. ආයි ඉතින් එහාට මොකුත් කරන්න දෙයක් නැහැ. මොකද මිනිස්සු රසට කන්න හරි කැමති. තක්කාලි රස කරන ලද කියලා ඔය ස්නැක් වර්ග තියෙන්නේ තක්කාලි රස තියෙනේම. ඒතකොට ඒ තියෙන්නේ උමාමි රස තමයි. හරි ඒවට තක්කාලි දාන්නේ නැහැ. ඒ රස එන රසායනික ද්‍රව්‍යයක් දාන්න. ඔය මේ පැණි රසට එන ආහාර ගත්තත් ගොඩක් ඒවා ගාන අඩු රුපියල් 20ට 30ට දෙන පැණි රස අඩංගු කෑම වර්ග ගත්තත් ඉතින් ඒවා ඔරිජිනල් සීනි දාලා හදන්න බෑනේ. සීනි කිලෝ එක ගානත් එක බලන්නකො සීනි දාලා හදන්න පුළුවන්ද කියලා. ලාභෙකුත් ගන්න එපා ඔක. ඇසුරුම වටනවා ඊට වැඩි. ඒක පැකට් එකේ ගාන වැඩි ඊට වඩා. හරිද? ඉතින් එහෙම ගත්තාම ඔයාට අර රස කාරක තමයි දාන්නේ. දැන් තියෙන්නේ මේ sugar free බීම වර්ග තියෙන්නේ. හරිද? හැබැයි බොනකොට පැණි රහ දැනෙනව නේද? එහෙනම් ඒකේ මොනවද තියෙන්නේ? දැන් දන්නවනේ විද්‍යාවෙන් කියන්නේ මොනවද තියෙන්නේ? මෙන්න මේ පැණි රස සඳහා හේතු වන රසාංකුර උත්තේජනය කරන කිමිකල් එකක්. හැබැයි ඒක ග්ලූකෝස් නෙවෙයි. සුක්‍රෝස් නෙවෙයි. ග්ලූකෝස් සුක්‍රෝස් ආවොත් ඔරිජිනල් සීනිනේ. හරිද? ඔරිජිනල් සීනි වලනේ ග්ලූකෝස් සුක්‍රෝස් තියෙන. ඒ දෙකේ ඉන්නේ නැහැ. වෙන කිමිකල් එකකින් මෙයා උත්තේජනය කරනවා. උත්තේජනය කරනකොට ඔයාලට පැණි රස දැනෙනවා. හැබැයි පැණි රස කාලා නැහැ. ඉතින් ඒ හදා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කොච්චර දුරට ඇඟට හිත කරද කියලා දන්නේ නැහැ. හිත කරනනම් අවුලක් නැහැ. සමහර ඔයා දන්නවද දිවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. Oh my god! Wow! රස්සාව දිවෙන් තමයි රස්සාව කරන්නේ. ටේස්ටිං කරන කට්ටිය. දැකලා නැද්ද ටී ටේස්ටිං කරනවා. ටී ටේස්ටිං කරනකොට ඒක හදන්නේ උණු වතුරෙන්ද ඇල් වතුරෙන්ද? ඇල් වතුරෙන් හදන්නේ. උණු වතුරෙන් හදන්නේ. ඇල් වතුරෙන් හදන්නේ. හරිද? ඊට පස්සේ එයා අර පෝප් වලට වගේ දාලා තිනවා. එක උගුරක් බොනවා. බොලා මෙහෙම විසි කරන ගිලින්නේ නැහැ. එහෙම අර නිකන් පඩික්කම වගේ වාජනයක් තියාගෙන යන්නේ. දිගට තියලා තියනවා හදපු ඒ ට්‍රේ බෑන්ඩ් එක ගහලා තියනවා. එයා තියෙන බිබී යනවා. ඒ යනවා එයා ග්‍රේඩ් කරනවා. A grade එක නම් ඒ තියෙන තැනක් තියෙනවා. ඒ ඒකේ ඒක අරගෙන එක තැනකින් තියෙනවා. එතන A grade නම් එතන තියෙනවා. B grade නම් එතන තියෙනවා. ඒ විදිහට තියන එක තමයි බොනෝ විසි කරනවා. ප්‍රෝ විසි කරනවා. ඔය වගේ වයින් ටේස්ටිං කරන කයත් ඉන්නවා. nice. ඒගොල්ලෝ දිව ඉන්ෂුරන්ස් කරලා තියෙන. ඇත්ත කතාව දිව ඉන්ෂුරන්ස් කරලා තියෙන. ඒගොල්ලෝ උණු වතුර බොන්නේ නැහැ. දිව පොඩ්ඩක් හරි පිච්චිලා අර එයා හිතන්නකෝ එයා A grade කියලා දාපු එක තියෙනවනේ. A grade කියලා දාපු එක A grade නෙවෙයි නං. A grade කියලා එයා තේ වර්ගයක් නම් කරනවා. හරි නම් කරාම ඒක දැන් වෙළඳපොළට යනවනේ A grade කියලා. වෙළඳපොළට ගියාම මිනිස්සු පාරිභෝගිකයෝ A grade එක ගන්න මිනිස්සු ඇතිනේ. ඒ මිනිස්සු ඒක ගත්තාම අර ඔරිජිනල් ක්වොලිටි එක එන්නේ නැත්තම් එතකොට එයා ෆේල් නේ. එතනින් හරිය ආයි ජොබ් එක ඉවරයි. හරිද? ඒ නිසා එයා සෑහෙන්න ආරක්ෂා කරනවා දිව අඩුම ගානේ පොඩිවත් රස්නේ දෙයක් කන්නේ නැල්ලු. හරිද? රස්නේ කරවුවොත් මොකද මේ රසාංකුර ඩැමේජ් වෙනවනේ ඒ නිසා.